අනේ සතෙක්වත් මේවට විදලා නැහැනේ කියලා අපි රස කර කන මෙඩි පොකුරු මෙන්න මේ විදිහට කෘමිනාශක වලින් නාවනවා කියලා දැනගෙන හිටියද ඔයා මීට කලින්? කීවතාවක් මේ විදිහට මේවට වසවිස ගහනව ඇතිද? මෙන්න බලන්න වෙළඳ පොළට යවන්න ඔන්න මෙන්න කියලා තියෙද්දිත් මේ නරුම මිනිස්සු මේවට කරන අපරාධේ. මෙච්චර කල් මිඩි කෑවේ මේවා නොදැනනම් දාන්නකො වීඩියෝ එකටත් ලයික් එකක්. කුරුම්බ ගෙඩියක් තැඹිලි ගෙඩියක් බොනකොට අනේ වස විස නැතුව කන්න බොන්න තියෙන්නේ මේවා විතරයි කියලා ඔයා හිතනවනම් ඒ ගැන මහා ප්‍රශ්නාර්ථයක් මතු කරපු පහුගිය දවස්වල මුළු ලෝකෙ පුරාම වෛරල් වුණ වීඩියෝ එකක් තමයි මේ. මේවාල දකින්නේ බෙල්ලෝ දැල්ලෝ බූවල්ලෝ වගේම ඉස්සෝ කකුලුව පොකිරිස්සෝ මාළු වගේ මුහුදු ජීවීන්ගේ එකතුවකින් හදපු $450ක් වෙන සීෆුඩ් ටවර් එකක්. රුපියල් වලින් ගත්තොත් 1,40,000ක් විතර වටින. මෙන්න බලන්නකෝ වගාබිමේ තියෙද්දිත් බෙහෙත් පෝර නාවලා වෙළඳපොළට යවන්න ලෑස්ති කරද්දිත් මේ මිනිස්සු ගෝවා වලට කරන දේ. අද වීඩියෝ එකේ පෙන්නනවා මැලවිච්චි පලා වර්ග ෂණිකවම පන ගස්වන කිමිකල් එකකුත්. අමතක කරන්න එපා ඉතින් මේ වගේ දේවල් අනිත් අයටත් ෂෙයා කරන්න. පුම්බපු බැලුමක් ළඟට පැංගිරි ලෙල්ලක් කිට්ටු කරලා මිරිකුවාම ඒ බැලුම පුපුරනවා කියලා දැනගෙන හිටියද ඔයා මීට කලින්? මෙහෙම වෙන්නේ මේ පැංගිරි ලෙල්ලේ තියෙන ලිමොනින් කියන රසායනික ද්‍රව්‍ය බැලුමේ තියෙන රබර් ස්තර දිය කරලා දාන නිසා. ගම්මිරිස් කුඩු ටිකක් අරගෙන ඒ ටික දාන්න ඔයා වතුර පොරෝප පිඟානකට හෝ දීසියකට දැන් ඔයාගේ ඇඟිල්ලේ සබන් දියර චුට්ටක් ගාගෙන වතුර මැදින් තියපු ගමන් මෙන්න බලන්න සිද්ධ වෙන දේ. සබන් නිසා වතුරේ පෘෂ්ටික ආතතිය බිඳ වැටීම තමයි මේකට හේතුව. ෆයිනල් ඩෙස්ටිනේෂන් මූවි සීරීස් එකේ 2025 අවුරුද්දේ රිලීස් වුණු මූවි එකේ මේ MRI මැෂින් එකට මිනිසෙක් ඇදිලා යන මේ සීන් එක බැලූ බැල්මටම නොපෙනුනත් තනි මිනිසෙක් නෙමෙයි. ඔයාලා මේ දකින විදිහට දෙදෙනෙකුගේ එකතුවකින් තමයි රූපගත කරලා පස්සේ ඒ දෙන්න අතරට CGI වලින් යකඩ පුටු වගේ දේවල් එකතු කරලා තිබුණේ. මේ ලෝකේ තියෙන අමුතුම පෙනුමක් තියෙන පැංගිරි කුලේ පළතුරක් තමයි මේ. බැලූ බැල්මටම ලස්සන කහපාට ඇඟිලි සමූහයක් වගේ පෙනෙන නිසා කවුරු දැම්මද දන්නේ නැහැ මේ පළතුරට බුද්දාස් හෑන් කියලා තමයි කියන්නේ. දැන් ඔයාලා මේ දකින්නේ උද්භිද විද්‍යාත්මකව පළතුරක් විදිහට නම් කරලා තියෙන තක්කාලි වල කළු පැහැති තක්කාලි විශේෂයක් මේවා පිටත ලෙල්ල විතරක් නෙමෙයි ඇතුළතත් කළුම කළු පාටයි. දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ ඇඟ හිරිවැටිලා යන සයිස් එකේ දෙයක්. මැලවෙච්ච පරණ වෙච්ච පලා වර්ග ෂණිකවම පන ගන්නවලා ගන්න කෙමිකල් එකක් ගැන. ඉතින් ඊළඟ දේ බලන්න යන්න කලින් වටලෝකෙ වටේ මේ වගේ පුදුමාකාර දේවල් පෙන්නන මිස්ටර් පුදුමයාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම්. සවල් වලින් රයිස් කොත්තු සීෆුඩ් පිළිගන්නන අවන්හල් නම් ගායිස් අපේ රටෙත් තියෙනවනේ. හැබැයි වීල් බැරෝ එකක පටවගෙන ඇවිල්ලා සවල් පාර ගහන මෙහෙම රෙස්ටොරන්ට් එකක්. ඔයා විශ්වාස කරයිද මන්දා ගහෙන් කැඩුවට පස්සෙත් මේ ඇපල් ගෙඩිය අවුරුද්දක් විතර වෙළඳ පොලේ තියාගන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඇපල් වල පෙනුම සහ දිලිසෙන ගතිය ලබා ගන්න කෘත්‍රිමව ඉටි විශේෂයක් මේවට ආලේප කරනවා. ශරීරයට හානියක් වෙන්නේ නැහැ කිව්වට අන්තර්ජාලයේ හොයලා බැලුවොත් තරු විසි වෙනවා. ඔයාලා මේ දකින ඇපල් වලට ආලේප කරන කෘත්‍රිම ඉටි ගැන. කියලා දෙන්නද ඔයාට මෙන්න මේ වගේ නටන ඉරිඟු ඇට ටිකක් හදාගන්නේ කොහොමද කියලා. වීදුරු භාජනයකට වතුර පුරවලා ඒකට බේකින් සෝඩා හැඳි දෙක තුනක් දිය කරගන්න ඕනි. පස්සේ ඒකට වියලි බඩ ඉරිඟු ඇට කීපයක් දාන්න. එතකොට ඒවා යට යනවා. දැන් එකතු කරන්න විනාකිරි ස්වල්පයක්. ඉරිඟු ඇට ටික යට ඉඳන් උඩටයි උඩ ඉඳන් යටටයි ඉබේම ඔන්න නටන්න පටන් ගන්නවා. අපි ගොඩක් චිත්‍රපටිවල දකින කඳු නගින දර්ශන, කඳු වලින් වැටෙන පෙරලෙන දර්ශන වගේම කුණාටු සාගරවල බෝට්ටුවල දර්ශන වගේ අතිශය වික්‍රමාන්විත දේවල් ගොඩක් වෙලාවට පටිගත කෙරෙන්නේ දැවැන්ත ස්ටූඩියෝ වලමයි. විශාල ස්ක්‍රීන් එකක් පිටිපස්සේ තියාගෙන නළුවා හෝ නිලිය ස්ටූඩියෝ එකක් ඇතුළේ කරන මේ වික්‍රමය කොටින්ම කිව්වොත් මේ තාක්ෂණය හඳුන්වන්නේ LED වොලියුම් කියලානේ. මැයි 18 වෙනිදා පැවැත්වෙන චෙන්නයි සහ හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර තරගෙන් නරඹන ගමන් ඔයත් කැමති නම් iPhone, MacBook, PlayStation වගේ තෑගි දිනා ගන්න ගමන් ජයග්‍රාහකයෙක් වෙන්න සර්ච් කරන්න Google එකේ 1x කියලා පාවිච්චි කරන්න මේ ප්‍රොමෝ කෝඩ් එක. ඔයත් තැන්පත් කරන මුදල වගේ දෙගුණයක බෝනස් එකකුත් ඔයාට ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලන ඕනිම කෙනෙක් අන්නාසි කාලා ඇතිනේ. හැබැයි සාමාන්‍ය අන්නාසි වලට වඩා හාත්පසින්ම වෙනස් වැඩි වශයෙන් කොස්ටරීකා රාජ්‍යයේ වගා කරන ලස්සන රෝස පැහැයක් තියෙන අන්නාසි වර්ගයක් මේ. දැකලා තියෙනවද මීට කලින්?
ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ තියෙන මේ ලැම්බර්ට් කියන කැෆේ එක ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ The Home of Toad Rolls කියන නමින්. මේකෙදි වේටර්වරු කස්ටමර්ස්ලා ළඟට ගිහින් ඩිනර් රෝල්ස් පිළිගන්වන්නේ නැහැ. ඈත ඉඳන් ඒවා යාලට විසිකිරීමනේ කරන්නේ. මං හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් දන්නව ඇති කියලා කූට වෙලෙන්දෝ ගලවපු කොස්කල් තපා ගන්න හාපික් වතුරෙන් හොදලා ගන්නවා කියන කතාව. ඒක ගොඩක් පරණ ක්‍රමයක්. හැබැයි අද වෙද්දී අපිට හිතා ගන්නවත් බැරි වසවිස ගහනවා මේ කොස් කල් තබා ගන්න. හිතන්නකෝ ලොරි පිටින් කඩලා ගේන කොස් දවස් දෙකක් යද්දි ඉදෙනවා. හැබැයි මෙයාලා මේවා තියාගෙන සති ගණන් විකුණන්නේ කොහොමද කියලා නැත්තම්. සොම්බි චිත්‍රපටි හදනකොට නම් පාවිච්චි කරන්නේ ස්පෙෂල් ඉෆෙක්ට් මේකප් එකක් සහ ප්‍රොස්තෙටික් කියන ටෙක්නොලොජි එකනේ. මුලින්ම නළුවගේ මුහුණේ ආකෘතියක් අරගෙන ඒකට ගැලපෙන්න සිලිකන් වලින් ව්‍යාජ සම් කොටස් හදනවා. පස්සේ මේ කොටස් මුහුණේ අලවලා සාමාන්‍ය සමට සමාන වෙන විදිහට මේකප් කරලා මතු පිට සකස් කරලා ලේ අවශ්‍ය නම් අවශ්‍ය ව්‍යාජ ලේත් දානවා. සොම්බියෙක් විදිහට හැසිරීම තියෙන්නේ නම් ඉතින් නළුවගේ අතේ තමයි. පේපර් ක්ලිප් එකක් වතුරේ පාවෙන්නේ නැති බව අපි දැනගෙන හිටියට ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි දැන් මම ඔයාලට මේ පෙන්වන්නේ. මේ ටිෂු පේපර් එක පැන්සලක් වගේ දෙයක ආධාරයෙන් හිමීට ගිල්ලුවාම පේපර් ක්ලිප් එක වතුර උඩ පාවෙනවා. try එකක් දීලා බලන්නකෝ ඔයත්. බැරිවීමකින් හරි ඔයා වයිට් බෝඩ් එකක පර්මනන්ට් මාකර් එකකින් ලිව්වොත් ඒක මකන්න ලේසිම ක්‍රමය තමයි මේ. අඩු ගන්න එක උඩින් වයිට් බෝඩ් මාකර් එකකින් වැඩේ බොහොම ලේසියෙන් කරගන්න හැකියාව තියෙනවා. මිත්‍රවරුනි කහ පාට හයිලයිටර් මකන්න දෙහියුස චුට්ටක් දැම්මොත් පුළුවන්. හැබැයි මේක අනික් පාටවල හයිලයිටර් වලට වැඩ කරන එක ගැන නම් සහතික වෙන්න බෑ. මිනිස්සුන්ගේ චලනයන් ඩිජිටල් දත්ත බවට පත් කරලා ඒවා පරිගණක වලින් නිර්මාණය කරපු 3D චරිත වලට දෙන ක්‍රියාවලිය තමයි motion capture technology කියලා හඳුන්වන්නේ. ඉතින් මෙතනදී motion capture suit එකක් නළුවා හෝ නිලියට අන්දවලා කැමරා මගින් ලබා ගන්න දත්ත පරිගණකයකට යොමු කරනවා. අන්න එතකොට නළුවා අතවනද්දී අර 3D චරිතයත් ඒ විදියටම අතවනනවා. ඉතින් මේ motion capture technology එකේ ඉතාමත්ම දියුණු අවස්ථාවක් තමයි performance capture කියලා කියන්නේ. ඔයාලා මේ දකින අලුත්ම ඇවට චිත්‍රපටයේ යොදාගත්තේ මේ තාක්ෂණය මෙතනදී මුහුණේ තියෙන ඔය කළු පාට තිත් මගින් ඇස්වල කටේ ඇහි බැමිවල සහ සමේ සිදුවන ඉතා සියුම් චලනයන් පවා අර 3D චරිතයට ලබා දීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ මිත්‍රවරුනි ආසියානු කලාපයේ අඹවල රැජින විදිහට සලකන ඉන්දියාවේ අලිරාජ්පූර් වල වගා කරන නූර්ජහන් කියන අඹ වර්ගය. සාමාන්‍ය අඹයක් වගේ 20 ගුණයක් විතර ලොකුයි. අඹයක් කිලෝ 4-5ක් විතර වෙනවනේ. ලෝකයේ හොඳම අවන්හල විදිහට කිහිප වතාවක්ම සම්මානයෙන් පිදුම් ලබපු ස්පාඤ්ඤයේ එල් සෙලර්ඩි කැන්රෝසා අවන්හලේදී තමයි අපිට මේ අපූර්ව දේ බලා ගන්න ලැබෙන්නේ. සීනි සහ හීලියම් වායුව භාවිතයෙන් හදපු ආහාරයට ගන්න පුළුවන් වලාකුලක් කියනව නෙමේ. කැක්ටස් ගැන අහලා තියෙනවනේ. පතොක් ගැන. හැබැයි අහලා තියෙනවද කවදා හරි කාලා තියෙනවද මේවැය හැදෙන මේ ප්‍රනීත පළතුර? මේක ප්‍රික්ලිපියා කියලා තමයි හඳුන්වන්නේ. මේක නම් ඇත්තටම අමුතුම ආහාර පිළිගැන්වීමේ ක්‍රමයක්ම තමයි. ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල තියෙන කැෆේ එකක් ටොයිලට් බෝල් එකක දාලා මේ පිළිගන්වන්නේ අයිස්ක්‍රීම්ලු. කනව දැක්කම මලාප්පිරියාවක් දැනුණත් මේවා ඉතින් සුපිරිම මාකටිං ට්‍රික්ස් තමයි. මිදිගෙඩි දෙකක් එකිනෙක ස්පර්ශ වෙන විදියට මයික්‍රෝවේව් අවන් එකකට දැම්මොත් ඒ දෙක ස්පර්ශ වෙන ස්ථානයෙන් ප්ලාස්මා නිකුත් වෙමින් ඒ කියන්නේ ඒ ස්ථානයේ ඇතිවන අධික තාපය නිසා මිදිගෙඩියේ තියෙන සෝඩියම් පොටෑසියම් අයන වායුන් බවට පත් වෙමින් අලංකාර දර්ශනයක් මවනවා. අපේ රටේ නම් ලීගිනි කූරු ටිකක් හොයාගන්න අමාරුයි. හැබැයි හොයාගත්තොත් මේ ලස්සන වැඩේ කරලා බලන්න. වතුර බින්දුවක් දෙකක් මැදට දැම්මම මෙහෙම සිද්ධ වෙන්නේ මිත්‍රවරුනි වතුර උරාගෙන ලී කෙඳි ඉදිමෙන නිසා මේක විද්‍යාවේදී හඳුන්වන්නේ කේශාකර්ෂණය කියලා. මේ වීදුරු බෝතලේ කට පොඩි නිසා තඹපු බිත්තරේ ඒක ඇතුළට යවන්න ලේසියෙන් බැරි වුණත් ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අද වීඩියෝ එකේ අන්තිමට මම මේ පෙන්වන්නේ. ඉතින් වීඩියෝ එක ෂෙයා කරගන්න වාගේ වෝල් එකට මං එහෙනම් අදට මෙතනින් නවතිනවා. පරිස්සමට ඉන්න ඕනි හැමෝම. ඔයාලට ජයෙන් ජය.